මේ තියෙන්නේ අප්‍රේල් මාසේ කරපු ව්ලොග් එකක්. මේ අවුරුද්දේ මං හිතන්නේ channel එකට දාන පළවෙනි වීඩියෝ එකත් මේක. මොකද ඒ තරමටම වැඩ වැඩි ඇස්සේ කොහොම හරි එඩිට් කරලා අප්‍රේල් මාසේ තිබ්බ ව්ලොග් එක ඔන්න ජූනි මාසේ වෙද්දී කොහොම හරි අප්ලෝඩ් කරගත්තා. මේ තමයි අපේ පවුලේ අවුරුදු උත්සවේ. මුලින්ම කරේ අලියට හැතියපු එක. ඉතින් ලොකු පොඩි හැමෝම එකතු වෙලා අලියට හැතිබ්බ. ඉතින් ඒකේ ක්ලිප් තමයි ඔය තියෙන්නේ. කොහොම හරි මේ තරගෙන් දින්නේ අපේ පොඩිම නංගි, අපේ පවුලේ බාලයා. ඊට පස්සේ තිබ්බේ කණාමුට්ටිය පොඩ උඩින්ම බඳින්න try කරා. හැබැයි ඒක පාත් වුණා. හැබැයි කණාමුට්ටි තරගෙන් දින්නේ මම. දින්නේ හැබැයි ලණුවට ගහලා. මොකද ඒ කණාමුට්ටිය පාතයි. මේ මුට්ටියට වැදුනේ නැහැ. ඇහුණද ඒ කිව්වේ මේ මම හොර කරනවා කියලා. මේ කොහොමහරි ගාඩ් එක දාලා කොහොමහරි මොනවා කරත් කට්ටියගේ උදව්වෙන් අන්තිමටම මං තමයි මුට්ටිය බින්දේ. ඊට පස්සේ අපි බැලුම් පුපුරුවා. බැලුම් පුපුරන වීඩියෝ එක එඩිට් කරද්දි තමයි මම දැක්කේ මේ ඒකෙත් දින මම ඒක දිනලා දුවද්දී අපේ අක්කලා දෙන hina වෙනවා. බලන්නකො වීඩියෝ එක අන්තිමේටම මට ඒක දැන් මීටර උනේ. මේ කොහොම හරි මේ වීඩියෝ එඩිට් කරද්දී මට දැනටත් hina එනවා. ඒ දවසේ අපි කරපු හොර වැඩ, කරපු ජොලි වැඩ ඔක්කොම මතක් වෙලා. ඊට පස්සේ අපි දෙහිගේ හැන්ද මත දෙහිගෙඩිය මට හැන්ද නෙවෙයි. හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යෑම. ඉතින් ඒක අපි චූටි ළමයින්ට වෙනම, ලොකු අයට වෙනම, අපේ අර ලොකුත් නැති පොඩිත් නැති අපි සෙට් එකට වෙනම කියලා 3ක් තිබ්බා. ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප් ටික තමයි මේ. මේවා බලද්දි නම් මාර සතුටුයි. මොකද මේ මම මේක මේ එඩිට් කරෙත් දාන්නේ නෑ කියලා ඉඳලා පරක්කු වෙච්ච නිසා ආපහු දාන්නේ. කවදා හරි දවසක ඉතින් අපිට ආපහු බලලා සතුටු වෙන්න තියෙන්නේ. පවුල හැමෝම එකතු වෙච්ච මේ වගේ තැන්නේ. ඉතින් ඒක හරි වටිනවා. ඊළඟට තිබ්බේ සංගීත තොප්පි තරඟේ. ඒකෙන් දින්නේ අපේ පුංචි අම්මද කොහෙද? ඔව් පුංචි අම්මා දින්නේ. ඊට පස්සේ මේක ටීම් ගේම් එකක්. අපරාධ හැබැයි මේ ටීම් ගේම් එක මෙහෙම නෙවෙයි කරන්න තිබ්බේ. ඔක අර පත්තර කොලේ එලලා කොලෙන් කොලේට මාරු වෙන්න තිබ්බේ. මට හිතෙනවා පස්සේ මේක මේ අන්තිමයා කොලේ උස්සගෙන ඇවිල්ලා පළවෙනි තැනින් හිටගෙන එහෙම මාරු වුණා නම් හොඳයි කියලා. මොකද අන්තිමේටම ඕකේ පත්තර කොලෙත් නෑ. ඊට පස්සේ පත්තර කොලේ හරියට එලන්න කිව්වට හරියට එළුවෙත් නෑ. අන්තිමේටම බලන්නකෝ වීඩියෝ එකේ පේනවද නැත්නම් මන්න ෂේප් එකේ කකුලෙන් තල්ලු කර කර තමයි එහාට ගියේ. මොකද ඉතිරි කට්ටිය අපිට වඩා ඉක්මනට වේගෙන් ගියා ඒකෙදි. මොනවා හරි කරලා දිනන්න බැයිනේ. ඒක නිසා අපිට කකුලෙන් තල්ලු කරා මම. මේ බැලුම් පාස්, වතුර බැලුම් පාස් වැඩේ තියෙන ඕකේ මේ බැලුම බිඳුනේ නෑ. එක බැලුමක්වත් ඒ බැලුම් හයියයි. කොහොම හරි බිම වැටුණාට බිඳුන්නේ නෑ. ඒ නිසා බිම වැටිච්ච කට්ටිය තමයි අවුට් කරේ. අන්තිම වෙනකන් ඉතිරි වෙලා ඉඳලා මමයි නංගි අපේ අක්කලා දෙන්නට පෙරදුනා. ලොකු දෙන්න තමයි ඒකෙන් දින්නේ. බලන්න ඔය දෙන්නගේ වික්‍රම් තියෙන්නේ පොඩක් ෂෝ පාරක් දානවා දැන් දෙන්නත් එක්ක. එහෙම තමයි පෙරදුනහම අපහාස කරන්න ඕනේ. ඊට පස්සේ මේ තිබ්බේ බනිස් කනවා. බනිස් කෑමේ තරගෙන් අපේ නැන්ද තමයි දින්නේ. එයා දිනලා තමයි නැගිටලා එන්නේ. බනිස් කෑමේ තරගෙ තිබ්බ දවල් වල මම හිතන්නේ මේ වීඩියෝස් මට තිබ්බ පිළිවෙල මතක නෑ. තරඟ තිබ්බ පිළිවෙල. කොහොම හරි අපේ පුංචි අම්මා අර කොනේ ඉඳලා මම
මම කියන්නේ අපේ පුංචිම අතින් අල්ලලා බනිස්සෙක් කෑවා කියලා. ඒක කියද්දි සින්දුව ගියා අපේ නංගිගේ නැන්දගේ. ඒකයි මම පොඩක් වොයිස් ඕවර් එක නවත්තුවේ. මේ අපි කොසු පාස් කරා. කොසු පාස් එක මුළු පවුලම එකතු වෙලා කරා. ඒ වෙලාවේ පවුල ගොඩක් කට්ටිය හිටියා කොසු පාස් කරන. අන්තිමේටම අපේ අම්මයි පුංචිමයි ඉතිරි උනේ. කොහොම හරි දෙන්නටම තරඟේ ජයග්‍රහණය දුන්නා. ඊළඟට පිටිගොඩේ සතේ සෙවීම සතේ කිව්වට රුපියල් 2 කාසියකුත් තිබ්බේ පිටිනාගන එක හෙව්වා. අන්තිමේටම බලන්න පුළුවන් පිටිනාගන අනේ ඒ අන්තිමේටම මේ ඔය වීඩියෝ එකට ඇත්තට මූණ හොදලා ඉවර වෙලා ආපහු පිටි මූණේ ගාගත්තා මේ වීඩියෝ එකට පෙන්වන්න ඕන නිසා. ඒක නිසා තමයි ලස්සනට පිටි මූණේ ගෑවිලා තින්නේ. නැත්තම් ඔහොම නෙවෙයි හිටියේ. මේක ටීම් ගේම් එකක්. මේක පට්ට විදිහට හොර කරපු ටීම් ගේම් එකක්. මේ බලන්න මේකේ තියෙන්නේ මේ කටින් පිපලා තමයි බෝලේ ඉතිරි වතුර එකට දාන්න ඕනේ. දැන් ඊළඟට අපේ අක්කා ඇවිල්ලා ඔය කරන හොර වැඩේ බලන්න මම ඒක ස්ලෝ මෝෂන් දැම්මා. කටින් පිපලා දාන්න ඕන එක බිමට වැටිච්ච බෝලේ අතින් අරගෙන දැම්ම ඉතිරි එකට. අපි හරිම සාධාරණව තමයි මේ ගේම් එක ප්ලේ කරේ. සාධාරණත්වය කොච්චරද කියනවා නම් මේ මට මතක අන්තිමේටම අන්තිම කට්ටියගේ මම තමයි අතින් බෝලය අරන් ඊළඟට පාස් කරේ. කොහොම හරි ඒ ගේම් එකෙන් පස්සේ අන්තිමේටම අපි බැලුන් ඩාන්ස් තමයි කරේ. ඉතින් බැලුන් ඩාන්ස් එක අපි අන්තිමේටම තියාගත්තේ පවුල හැමෝටම නටලා සින්දු කියලා පොඩ්ඩක් ජොලියේ ඉන්න පුළුවන් අන්තිම ගේම් එක නිසා. ඉතින් මම මේ බැලුන් ඩාන්ස් එක යන අතර කියන්නම් මේ වගේ ඉවෙන්ට් හරි අඩුයි. මොකද ඇත්තටම මේකත් අපි ප්ලෑන් කරේ අපේ ගමේ වෙනදට අවුරුදු උත්සවය තියෙනවා. හැබැයි මේ අවුරුද්ද තිබ්බේ නෑ. ඒක නිසා අපි පවුල හැමෝම එකතු වෙලා මේක ප්ලෑන් කරා. ඇත්තටම ප්ලෑන් කරේ නම් අපේ අක්කලා දෙන්නයි මමයි එකතු වෙලා අක්කලා දෙන්නගේ අයිඩියා එක. ඊට පස්සේ දවසකින් වගේ පොඩි කාලෙකින් හෙන්නම පොඩි කාලෙකින් අපි ප්ලෑන් කරගත්තා. ලොකුවට නෙවෙයි පොඩිවට. හැබැයි පොඩියට තිබ්බත් ඒ දවස මාර ජොලි. ඉතින් ඒකයි මම මේ බ්ලොග් එක කොහොම හරි එඩිට් කළා කොහොම හරි මාස 2කට විතර පස්සේ මේ අප්ලෝඩ් කරන්නෙත් ඒක නිසාමයි. මොකද මේ වගේ තැන් මාර වටිනවා. මම ආපහු කියනවා මේ වගේ තැන් තමයි ඉතින් අන්තිමට අපිට ඉතිරි වෙන්නේ. ඉතින් දවසේ ඔක්කොම කළා අපි දවස් ඉවර කරේ කාලා. ඉතින් හොඳට සෙට් එකම එකතු වෙලා අපි කෙහෙල් කොලේ බැඳපු බත් කෑවේ මාර රහයි. ඉතින් තව vlog එකකින් හම්බ වෙනකම් හැමෝටම thank you.